හරි අද මෙමරි මැපින් එකේ එතකොට කරන්න තියෙන්නේ ගෝලමානයේ ඉඳන් ඉස්සරහට අපි මෙහෙමයි. ගෝලමානයේ මිනුම් ගන්න හැටි බලනවා. හැබැයි මූලාංක දෝෂයම ලොකුවට බලන්නේ නැහැ. ඊට පස්සේ චලාන් වීක්ෂය තියෙනවා. මේ දෙකේම එච්චරම ලොකු දෙයක් නෑ කතා කරන්නේ. කරගෙන යන්. හරි. එතකොට ඒකක මාන විනූපකරණ කියන කොටස අද ඉවර කරලා දාමු. හරි. මාත් එකම කරන්න එහෙනම්. හරි. මාතුකාව දාන්නකො ගෝලමානය. ටක් ගාලා ලස්සනට ඕනේ නැහැ. ගෝලමානයක් අඳින්න බලන්න. ලස්සනට ඕනේ නැහැ. ගෝලමානයක් අඳින්න. right. ප්‍රධාන කොටස් ටික ඇන්දනම් ඇති. කොටස් ටික නම් කරගෙන යන් මේක ඇවිල්ලා විදාලේ එහෙම ලියන්නේ නැහැ. මේක ස්ක්‍රූපු හිස. මේ තියෙන්නේ වට පරිමාණය. මේ තියෙන්නේ සාමාන්‍ය පාද. මේ තියෙන්නේ ස්ක්‍රූප්පු පාදය. මේ තියෙන්නේ රේඛීය පරිමාණය. right. එතකොට මේ අන්නේ බිඳුව මැද තියෙන්නේ උඩට 1 2 3 4 කිය තියෙනවා මිලිමීටර 1 2 3 ඔය විදිහට තියෙනවා. ඒකේ අවම මිනුම ගත්තොත් එහෙම අවම මිනුම මයික්‍රෝමීටර් ස්ථූපමානයම වගේම තමයි අන්තරාලය බෙදන්න වට පරිමාණ කොටස් ගන්න. එතකොට මේකේ පාඨාංකයක් ගන්න හැටි. මේකේ පාඨාංකයක් ගත්තී මෙන්න තියෙනවා සිරස් රේඛීය පරිමාණය මෙන්න මැද මෙන්න තියෙනවා පාඨාංකයක් ගන්න තැටිය නැවතිච්ච තැන. ඒතර මේක උඩින් බලපුවාම මට පේනවා අර වෘත්තාකාර තැටියේ රවුමයි මේ සිරස් ධාරයයි. මේක මෙහෙම ක්‍රමාංකනය කරලා තියෙන වටේට. පාඨාංක කියලා වාට ගන්න තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර, තැටියට තියෙන දුර. ප්‍රධාන පරිමාණයේ බිඳුව ඉඳලා තැටියට තියෙන දුර. ඒක කොටසක් ගත්ත හැකි මෙතෙන්ට එනකම් මේකෙන්. ඉතුරු චුට්ට තමයි ගන්න බැරි. මේ ටික තමයි ගන්න බැරි. ඔය ටික තමයි ගන්න බැරි. එහෙම වුණොත් ඔය නිල් පාටින් මම ලකුණු කරේ පාඨාංකය ඒ ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණ කියවීම මේ කොළ පාට එක 1යි 2යි කියලා කියවන්න පුළුවන් නේ. ඒකට එකතු කරන්න වට පරිමාණය කියවීම.
වට පරිමාණ කියවීම කියලා කියන්නේ අවම මිනුම වරක් සමපාත වුණු කොටස. මිනුමක් මිනුන්න හැටි. මිනුමක් ගද්දි මිනුමක් ගද්දි ප්‍රධාන වශයෙන්ම මේකේ පාඨාංකයයි මිනුමයි කියලා දෙකක් ගන්න හේතුව තමයි මේකේ අර සාමාන්‍ය මිනුමක් ගද්දි තැන් දෙකක අන්තරයක් ගන්න ගොඩක් වෙලාවට. මෙතන බිඳුව නම් එක අවස්ථාවක තැටිය මෙතන තිබ්බා කියලා හිතමු. තව අවස්ථාවක තැටිය මෙතන තිබ්බා කියලා හිතමු. එහෙම වුණොත් ඔයාට මේ පාඨාංකෙත් ගන්න වෙනවා. මේ පාඨාංකෙත් ගන්න වෙනවා. x එකත් ගන්න වෙනවා y එකත් ගන්න වෙනවා. ඉතින් මේ x එකයි y එකයි මේ විදිහට තමයි ගන්න. හරිද? ඒ කරලා මේ තියෙන විදිහට නම් මම මේක ඇඳලා තියෙන විදිහට නම් මිනුම කියලා කියන්නේ මේකට. මේ ප්‍රමාණයට මේ දුර ප්‍රමාණයට මෙන්න මිනුම. ඒක ඉතින් x ධන y කියලා ගන්න වෙනවා. ඉතින් හැබැයි බැරි වෙලාවත් මේක බිඳුවට උඩින් තිබ්බනම් මේ දෙවැනි අවස්ථාවේ වට පරිමාණය පිහිටන තැන බිඳුවට උඩින් තිබ්බනම් එහෙම වුණොත් නම් මිනුම කියලා ගන්න වෙන්නේ x ගෙන් y අඩු කරලා. මම එහෙමත් ඕනනම් එකක් අඳින්නම්. එහෙනම් තනිකරම මේකේ මිනුමක් ගතිය අවබෝධයෙන් කරන්න ඕනේ. බිඳුව මේ හරිය අඳින්නම්කෝ. එතකොට එක අවස්ථාවක අපි හිතමුකෝ මේ හරිය තිබ්බා කියලා. ඊළඟ අවස්ථාවේ මෙතන තිබ්බා කියලා හිතමු. එතකොට මිනුම කියලා කියන්නේ මේන් x මේන් y. මිනුම කියන්නේ අවස්ථා දෙක අතර පරතරයනේ. එහෙම වුණොත් x ගෙන් y අඩු කරන්න වෙනවා. පාඨාංකය කියලා කියන්නේ හැම වෙලෙම බිඳුව ඉඳන් ඔය තැටිය තියෙන තැනට කොච්චර දුරයිද? පාඨාංක කියන්නේ ඒක. රේඛීය පරිමාණය බිඳුව ඉඳන් තැටිය තියෙන තැනට කොච්චර දිගයිද? එතකොට පළවෙනි අවස්ථාවේ පාඨාංකය තමයි x. දෙවෙනි අවස්ථාවේ පාඨාංකය තමයි y. මම එකක් ලියන්නම්. එක අවස්ථාවේ පාඨාංකය මේක ලියමු. දෙක අවස්ථාවේ පාඨාංකය. එතනම් පාඨාංක දෙක එකතු කරන්න තියෙන්නේ. අතන අඩු කරන්න තියෙන්නේ. එතකොට මේ දෙවෙනි ගද්දි වැදගත්. බිඳුවට පහලින් මිනුම් ගද්දි වැදගත් මොකද්ද වැදගත්? අර වට පරිමාණේ සාමාන්‍යයෙන් නම් වට පරිමාණය ලකුණු කරලා තියෙන්නේ මෙහෙම. බිඳුව 1 2 3 4 ඔය පැත්තට කරගෙන ලකුණු කරලා තියෙන්නේ. බිඳුව 1 2 3 4 5 කොහොම තමයි තියෙන්නේ. හැබැයි මේ පල්ලහැට යද්දි මිනුමක් ගද්දි අපි මේක ආපහු ක්‍රමාංකණය කරන්න වෙනවා. ඒ අන්තිමට මේ හරියේ 49 48 එහෙම තමයි ලකුණු වෙලා තියෙන්නේ. යට මිනුමක් ගද්දි පල්ලහැට මිනුමක් ගන්නකොට අනිවාර්යෙන් පැත්තකණය කරන්න වෙනවා. 1 2 3 කොහොම දාලා ක්‍රමාංකණය කරන්න වෙනවා. අනිත් පැත්තට ක්‍රමාංකණය කරන්න වෙනවා.
මූලාංක දෝෂ කියලා එහෙම අපි ලොකුවට කතා කරන්නේ. මූලාංක දෝෂ කියලා ලොකුවට කතා කරන්නේ නැත්තේ ප්‍රධාන පාඨාංකයක් ගද්දී අන්තරයක් ගන්න හින්දා. හරි. ඊළඟට චල අන්වීක්ෂය. චල අන්වීක්ෂෙත් ඔච්චරවත් කතා කරන්න දෙයක් නැහැ. හරි. මාතෘකාව දාන්න චල අන්වීක්ෂය කියලා. චල අන්වීක්ෂය අනින්න බලන්න. චල අන්වීක්ෂයක් අඳින්නේ මහා ලස්සනට අඳින්න ඕනේ නැහැ. ප්‍රධාන දේවල් පේන විදිහට ඇඳනනම් ඇති. ලස්සන රූප සටහනක් එහෙම ඕනේ නැහැ. ප්‍රධාන දේවල් පේන විදිහට රූප සටහන ෂේප් එකේ ඇඳනනම් ඇති. චලාන්වීක්ෂයක් ඇඳ නම් කරන්න කියලා එන්නේ නැහැ කවදාවත් ඈ. එහෙම එන්නේ බයෝ කරන ළමයින්ටනේ. මොකක් හරි පද්ධතියක් ඇඳලා නම් කරන්න. එහෙම එන්නේ නැහැ ෆිසික්ස් වල. ප්‍රධාන දේවල් ටික ඇඳගන්න නැති. එතකොට මේ තියෙන්නේ අන්වීක්ෂයේ උපනෙත, මේ තියෙන්නේ චලාන්වීක්ෂයේ අවනෙත, මේ තියෙන්නේ ફોකසින් නොබ් එක. ඒ කියන්නේ සීරු මාරු ඇණය. හරි. එතකොට මේ තියෙන්නේ අර තිරසට සියුම් විදිහට චලනය කරන්න පුළුවන් ඇණය. මම කියන්නම් තිරස් චලන ඇණය. මේ තියෙන්නේ ඒකෙම සිරස්. මේක උඩට පල්ලෙහාට කරන්න පුළුවන් එක. මම ලියන්නම් සිරස් චලන ඇණය. මෙතනක් තියෙනවා ලොක් එකක්. මෙතනක් තියෙනවා ලොක් එකක්. මේ ලොක් එක දැම්මොත් තමයි මේකෙන් කරකවන්න පුළුවන්. මේ ලොක් එක ඇරලා තිබ්බොත් අතින් තමයි මෙහාට මෙහාට කරන්න වෙන්නේ. මේකෙන් කරකවුවට යන්නේ නැහැ. හරිද? මේක තමයි මේ අගුල මේ ලොක් එක දාලා තිබ්බොත් තමයි මේකෙන් කරකවන්න පුළුවන්. ඇරලා තිබ්බොත් මේකෙන් කරකවුවට යන්නේ නැහැ. අතින් තමයි කරන්න වෙන්නේ. right. එතකොට මේකට අපි කියන ද්‍රව බිඳුව මේ තියෙන්නේ ඉස්කුරුප්පු පාද. චලාන්වීක්ෂයේ ඉස්කුරුප්පු පාද හතරක් තියෙන්නේ මට්ටම් කරගන්න ඕනේ හින්දා. තව ඉතින් මෙහෙමයි. වර්නියර් පරිමාණ යුගල දෙකක් තියෙනවා. ප්‍රධාන පරිමාණයයි වර්නියර් පරිමාණයයි. මෙතනත් ප්‍රධාන පරිමාණයයි වර්නියර් පරිමාණයයි. තිරස්ව චලනය කරන දුරවල් මැන ගන්නත් පුළුවන්. තිරසර චලනය කරන දුරවල් මැන ගන්නත් පුළුවන්. මේකේ උපනෙතෙන් බලපුහාම අපිට ප්‍රධාන වශයෙන් හරස් කම්බි පේනවා. හරස් කම්බි පේනවා. හරිද?
එතකොට අපි නිකන් F අකුරක් දිහා බැලුවොත් F අකුරක් දිහා බැලුවොත් එහෙම මුලින්ම කාච දෙකක වර්තනයෙන් යන්නේ. ඒක නිසා උඩ යට මාරු වෙලා පේන්න ඕනේ. වම දකුණ මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ වම දකුණ මාරු වුණාම මෙහෙම. උඩ යටයි වම දකුණයි දෙකම වුණාම මෙහෙම. හරිද? මෙහෙම වෙන්න ඕනේ. ඒකෙන් මෙහෙම වෙන්න ඕනේ. ඕක තමයි පේන්නේ. ඔව්. එතකොට දැන් මට මේ තිරස් හරස් කම්බිය මේ F අකුර මේ පාදයේ ගාවට මෙහෙම පල්ලහැට ගෙනියන්න ඕනේ අනේ කියලා හිතුණට ඇත්තටම දැනට තිරස් හරස් කම්බිය තියෙන්නේ ඇත්ත රූපේ ඇත්ත ලෝකේ තියෙන මෙතන. එහෙම වුණොත් ඔයා චලන්නීක්ෂ ගෙනියන්න ඕනේ ඇත්තටම උඩට. ඔයාට පල්ලහැට ගෙනියන්න ඕනේ වගේ පෙවුනට ඇත්තටම ගෙනියන්න ඕනේ උඩට. ඔයා පහළට ගෙනිච්චොත් වෙන කොහෙවත් යන්නේ. චලන්නීක්ෂ මෙහෙම පහළට නේද ගෙනියන්න ඕනේ කියලා පහළට ගෙනිච්චොත් වැඩේ අවුල්. උඩටයි චලනය කරන්න ඕනේ. එතකොට අපිට පේනවා මේක පහළට එනවා. මොකද උඩ යට මාරු වෙනවා වම දකුණ මාරු වෙනවා. පේන එකේ. චලන් වීක්ෂ ඉතින් ඔయిత වඩා කතා කරන්න දෙයක් නැහැ. එතකොට අවසාන සාරාංශයක් විදිහට ගත්තොත් හරිද? අපි කතා කරා ප්‍රධාන වශයෙන්ම 3යි 4ක් ගැන දිගමනින විනූපකරණ. එතන ස්කන්ධයමයින විනූපකරණ නැහැ. ඒක ඔයාලා බලා ගන්න. මොකද ප්‍රධාන වශයෙන්ම අපි ගොඩාක් ඕන වෙන්නේ පරීක්ෂණවලදී අරකේ මේකේ ගොඩාක් ඕන වෙන්නේ මේ දිගමනින විනූපකරණ. ස්කන්ධයමයින ඒ වගේ ඔය ඉලෙක්ට්‍රොනික තුලාව එහෙම ඉතින් කොහොමත් ඉතින් අපිට මැන්න එච්චරයිනේ. හරිද? තෙදණු තුලාව එහෙම එක පරීක්ෂණයක ඕන වෙනවා සිව්දණු තුලාව එහෙම. ඒ ඇරෙන්න වෙන ස්කන්ධයමයින් අපි ඉලෙක්ට්‍රොනික තුලාව තමයි පාවිච්චි කරන්නේ. මේවා එහෙම නැහැ. මේවා ටිකක් වැඩිපුර පාවිච්චි වෙනවා. ඒ නිසා මේවා වැදගත්. හරි. එතකොට අපි කතා කරා වර්නියර් කැලිපරය මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. ගෝලමානය චල අන්වීක්ෂය. හරිද? එතකොට අපි මේ වගේ අවම මිනුම ලියාගෙන ගියොත් සාමාන්‍ය විද්‍යාගාරයේ තියෙන වර්නියර් කැලිපරේ අවම මිනුම 0.1 මිලිමීටර්, මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය 0.1 මිලිමීටර්, ගෝලමානෙත් 0.1 මිලිමීටර්, චලාන්වීක්ෂයත් 0.1 මිලිමීටර්. සාමාන්‍ය. ඔයිට වඩා විශේෂව තියෙන්න පුළුවන්. ඊට පස්සේ පරාසය. පරාසය කියන්නේ කොච්චර දුරට මයින්න පුළුවන්ද? වර්නියර් කැලිපරෙන් කොච්චර විතර තියක් මැන්න හැකිද? සෙන්ටිමීටර් 15ක් විතර. මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය සෙන්ටිමීටර් 2.5ක් 2.5ක් විතර. අරකේ ගෝලමානේ සෙන්ටිමීටර් 2ක් 2.5ක් දෙකක් කියමු. චලන වික්ෂය ඒකත් සෙන්ටිමීටර් 15ක් 20ක් සමහර වෙලාවට 30ක් එහෙමත් මයින්න පුළුවන්. 20ක් කියමු. හරි. මීටර රූලේ සෙන්ටිමීටර් 100යි ඈ 100ට වඩා මයින් නෑ මීටර රූලේ. අපිනේ කොහොමද කියලා මෙහෙම ලකුණු කරලා ආයේ මීටර රූල එහෙම මයින් නෑ අපි හරි. එහෙනම් මීටර රූලෙන් කිලෝමීටර් ගානක් උනත් මන්නේ නැහැ. එහෙම මයින් නෑ. එහෙමයි නැහැ මන් වැරදි. හරිද?
ඔතනම සාරාංශ කරමු ස්කන්ධය මනිනේවා. අපි දන්නවා දුනු තරාදිය. ඊට පස්සේ තෙදඬු තුලාව. සිව්දඬු තුලාව. ඒවා නැති පාවිච්චි වෙනවා. අඩු සිව්දඬු තුලාව පාවිච්චි වෙනවා. තෙදඬු තුලාවත් පාවිච්චි වෙනවා. ඒ වුණාට දැන් ගොඩක්ම ඉලෙක්ට්‍රොනික තුලාව තමයි යන්නේ. ඊට පස්සේ රසායනික තුලාව. ඉලෙක්ට්‍රොනික තුලාව. දුනු තරාදිය නම් පදනම් වෙලා තියෙන්නේ ප්‍රත්‍යස්ථතාව පිළිබඳ හුග්ගේ නියමය. එතකොට මම මෙතන ලියන්නම් හුග්ගේ නියමය. තෙදඬු තුලාව, සිව්දඬු තුලාව, රසායනික තුලාව ඔය සෙට් එකම පදනම් වෙලා තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙන ගූර්ණ. ගූර්ණ මූලධර්ම. ගූර්ණ වලටම තව කියනවා ලීවර මූලධර්ම කියලාත් ඈ. ඉලෙක්ට්‍රොනික ඉතින් ඒක ඉලෙක්ට්‍රොනික මේ පරිපථයක් නේ තියෙන්නේ. එතකොට මෙතන ලිව්වේ නෑ එහා පැත්තෙන් දාන්න මේ දෙක කියන්නේ මයික්‍රොමීටර් ස්කෘපාමානයයි ගෝලමානයයි ඒ දෙක පදනම් වෙලා තියෙන්නේ ස්කෘපු මූලධර්මය මත. මේකයි වර්ණීය කැලිපරයේ චලාන්වික්ෂයයි වර්ණීය මූලධර්මය මත. right කාලය මයින මිනිත්තු තියෙනවා. විරාම ගටිකාව ඉලෙක්ට්‍රොනික විරාම ගටිකාව ඒ වගේ ව්‍යුහය කොහොමත් නැහැ. ඒ වගේ වෙලාව මයින්ඩ් පුළුවන් වෙන්න විතරයි ඕනේ. මේ ටික තමයි තදටම ප්‍රශ්න කරන්න ගොඩක්. ඒකෙන් මම කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් එන්නේ එහෙම නෙමෙයි මේ කියන්නේ හදන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් පුළුවන් දැන් එහෙම දාලා ගූර්ණ එහෙම දාලා අපිට මේකෙන් ප්‍රශ්නයක් හදන්න පුළුවන් රසායනික තුලාවෙන් සිවුදන තුලාවෙන් ගූර්ණ දාලා හදන්න පුළුවන් ඒ ඇස්සේ හැමෝටම නම් කරන්න කියලාත් පුළුවන් නම් කරන්න කියලා ඉතින් ලොකුවට දෙන්න දෙකුත් නෑ අර රසායනික තුලාවේ මතකද මේ එක අමුතු කුඩුම්බිය කියලා එකක් තිබ්බා හරිද එහෙම ඒච්චර සියුම්ම නම් අහන එක නෑ මේ වගේ අහනවා මේ වගේ අහනවා චලාන් වීක්ෂයේ ඒවා මේ වගේ වර්ණීය කැලිපරේ ඒ වගේ අහනවා හරිද මේක ඉතින් නම් කරන්න දෙන්න කියලා මේකෙයි එහෙම ලොකුවට නම් කරන්න දෙයක් නැහැ රසායනික තුලාව විතරක් කුඩුම්බය කියලා එකක් තිබ්බා ලම්බයක් තියෙනවා ඒ වගේ කීපයක් තියෙනවා හරි රයිට් හරි එතන මිනු උපකරණ ඉවරයි එතකොට ඊළඟ දවසේ අපි එහෙම වුණොත් මුලින් ඉඳන් බලාගෙන යනවා හරිද රයිට්